ඇත්ත කතාව කිව්වොත් එහෙම මේ තරම් ජාවාරම්කාරයෝ මේ පක්ෂේ ඇති වුණේම බැංකු මංකොල්ල වලින් සල්ලි එකතු කරලානේ. රත්තරන් බඩු මංකොල්ල කාලානේ. මිනී මරලානේ. දේශපාලඥයෝ ඝාතනය කරලානේ. කලාකරුවෝ ඝාතනය කරලානේ. තමන්ගේ තරගකාරී දේශපාලන පක්ෂවල සිටපු සියලු නායකයෝ ඝාතනය කරලානේ. එතකොට මේගොල්ලන්ට දේශපාලන සදාචාරයක් නැහැ කියලා අපි මුලින් ඉඳලම කියනවා. හැබැයි මිනිස්සු හිතනවා. ඒ කියන්නේ මම විශ්වාස කරන දේ තමයි අනුර කුමාර මහත්තයා මරණ මංචකයේ ඉන්න වෙලාවක කිව්වොත් එහෙම මම තව ටිකකින් නිවන් දකින්නවා කියලා. ඒක විශ්වාස කරන ගොන්නු ටිකක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ ඒ තරම් විශ්වසනීයත්වය ගොඩනගමින් බොරු කියන්න පුළුවන්. එයා නිවන් දැකලා ඉන්නවා කියලා කිව්වොත් එහෙම, එයා නිර්වාණය අවබෝධ කරගෙන ඉන්නවා කිව්වොත් එහෙම, ඒක විශ්වාස කරන අය ඉන්නවා. ඊට කලින් එයා කියපු බොරු 1000ක් අහලා තිබ්බා. දැන් කොච්චර විශ්වසනීය විදිහටද අර වේදිකාවේ ඉඳන් ඔහු මේ රටම එකට එක තුල මේ ජනතාවට කතා කරේ මේ කුඩු මර්ධනය පිළිබඳව. අද අර සෝබාදාමේ මොකද්ද කාරණාවක් හින්දාද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ පක්ෂෙන්ම කුඩු මතු වුණා. හැබැයි වෙන පක්ෂකින් අයිස් මතු වෙනකොට තමන්ගේ පක්ෂෙන් හෙරෝයින් මතු වෙනවා. එතකොට අයිස් මර්ධනය වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ එතකොට NPP එකේ කුඩු තමයි ඒකට ආදේශකයේ විදිහට මේ ළමයින්ගේ ඉස්කෝලවල වලින් මතු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරනකොට ඇත්තටම කතා කරනවට වඩා hina වෙනවා.